හරි අද බලමු මේ වගේ ඇම්ප් එක සාමාන්‍ය මේවා දැකලා ඇති මේක සාමාන්‍යයෙන් ගොඩක්ම සබ්වූෆර් වලට එන ඇම්ප් එකක් තමයි මේක ප්‍රසිද්ධ ඇම්ප් එකක්. ඉතින් මේක මේ ඇම්ප්ලිෆයර් එක වැඩ කරන්න ඒ කියන්නේ තනිකර ෂෝට් දැන් මම මේක මේ පිටර ෆියුස් එකක් එන්නේ ෆියුස් එක අයින් කරලා තියෙන්නේ ෆියුස් එක අයින් කරලා පොඩි වයර් එකක් මෙතන ගහගත්තා මොකද ෂෝට් එක නිසා ෆියුස් එක යනවා නිතරම. ඉතින් මම පෙන්නන්න මේක ෆුල් ෂෝට් මම දැන් මේක මගේ පවර් සප්ලයි එකේ තියෙනවා දැන් 12 වෝල්ට්. ඉතින් මම දැනට මේක පොඩ පවර් ඔන් කරලා පෙන්නන්නම් ඔයාලට ෂෝට් එක ෂෝට් එක පෙන්වන නිසා මම මේකට වෝල්ටේජ් ඩිස්ප්ලේ එක කනෙක්ට් කරගන්නම්. බලමු කොහොමද මේක හදාගන්නේ කියලා ලේසියෙන්ම. ඉතින් මම මේ විදිහට මගේ ඩිස්ප්ලේ එක කනෙක්ට් කරගත්තා. දැන් මම මෙතන ග්‍රවුන්ඩ් ලයින් එකට රින එකත් ඊට පස්සේ මේ REM12 කියන එකට තමයි සප්ලයි දෙන්න ඕන දන. ඉතින් ඒ දෙකට මම දෙපොඩි වයර් එකකින් එක සප්ලයි දීලා තියෙනවා. දැන් බලමු මේක දීලා. ඔයාලට පේනවා ෆුල් ෂෝට්. මේ විදිහට බලුවොත් ඔන්න වයර් එක උණු වෙනවා. තේරෙනවද ඇති? මේ සම්පූර්ණම ෂෝට් මොකද මේක ෆියුස් එක ගන්න නැත්තේ මේ තමයි ෆියුස් එක කරනකොට දැන් වයර් එකක් දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ගොඩක්ම මේ වගේ ෂෝට් එකක් ඉන්නේ සාමාන්‍ය මේක ඉන්වර්ටර් එකක් තියෙන්නේ. මොකද මේකෙන් තමයි ඉන්වර්ටරෙන් තමයි මේකේ අපේ එන වෝල්ටේජ් එක වැඩි කරලා දෙන්නේ මෙයාගේ ඉන්වර්ටර් සිස්ටම් එක. ඉතින් මේකේ අපි මේක දැන් ෆුල් ෂෝට් එකක් නිසා සාමාන්‍යයෙන් මොකද මේ ලයිට් එකක් ඔන්න වෙන්නේ නැහැනේ. ඒකට මේකේ තියෙන MOSFET දෙකක්. මේ MOSFET දෙක ගියාම ගොඩක් දුරට එකයි යන්නේ. මම මේක දැන් හැමෝටම පැහැදිලි වෙන විදිහට කියන්නම්. ඉතින් මේක මොකද හැමෝම ගාව මේ වගේ මීටර් බවුත්තර මේව නැහැ නේ. ඉතින් අපි බලමු මේ ගෙදරදී මේක හරියට හදාගන්න කියලා. ඉතින් ලොකු මුදලක් යන්නේ නැහැ. එහෙම ගෙදරදී හදාගන්න කිව්ව. මේක දැන් ෆුල් ෂෝට් එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද ලේසියෙන්ම හදාගන්න කියලා. ඔයාලට පුළුවන් මේක මේ බලාගෙන යනකොට මෙතනින් තමයි සප්ලයි එකනේ. මෙතනින් පුරා වයර් නිකන් මහතර පාස්සල තියෙනවා ලයින් එක. ඉතින් මෙතනින් බලන්න පුළුවන් මෙතනින් එනකොට මෙතන පොඩි MOSFET දෙයක් තියෙනවා. මේක බලන්න පුළුවන් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මේ ලොකු අර යම් එක්කම ඇවිල්ලා තියෙන MOSFET එක. මේකෙන් තමයි අපේ මේකේ ඉන්වර්ටර් එක ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ඒක මේක එක MOSFET එකක් ගියාම තමයි ගොඩක් දුරට මේ වගේ ෂෝට් එකක් එන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක අපි හදාගන්නේ කියලා. ඉතින් අපි මේක මුලින්ම ගලව ගන්න ඕනේ. මෙතන වල බැලුම් පේනවා MOSFET දෙක තියෙන්නේ මෙතන. ඉතින් අපි ඒක ගලව ගන්න නම් මෙතනින් මේක හීට් කරලා තියෙන මේක මේ අපේ හීට් සින්ක් එකට මම මේ විදිහට මෙතන ඇනේ ගලව ගත්තම මෙතන තියෙන පොඩි බ්‍රැකට් කෑල්ලක් එක වැටෙනවා. මේකෙන් තමයි මේක හීට් කරලා තියෙන්නේ. අපි ඉස්සලා මේ MOSFET දෙක ගලව ගමු. ඔයාලට පුළුවන් මේ බෞද්ධයක් ඕන. ඉතින් ඇත්තට මේ වැඩේට ඉතින් මේ විදිහට අපිට ළමෙක් ගලව ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ සකර ගන්න නැත්නම් ඉතින් අපිට නිකන් අර මේ ක්ලීන් කරුණත් ඒ කියන්නේ මේ පාස් බෞද්ධය තියෙන ගමන් දත් බුරුසෝකින් වගේ මෙහාට කරත් මේකේ ඊයන්ට යනවා. ඉතින් ඔයාලට සකර ගන්න නැත්නම් එහෙමත් ගන්න පුළුවන්. අපි ඉස්සරහ MOSFET දෙක ගලව ගමු එළියට. හරි මේ විදිහට බලන්න මේ දෙක තමයි FET දෙක. ඉතින් මේකෙන් එකක් ගොඩ දුර ගිහිල්ලා ඇති මම පෙන්නන්නම් කිහිප එක. ඉතින් ඔයාලට මල්ටිමීටරයක් නැත්නම් ඉතින් ඔයාලට හොයාගන්න විදියක් නැත්නම් ඔයාලට පුළුවන් මේ දෙකම ඕන මාරු කරලා දාන්න. මම පෙන්නන්න හරියටම කිහිප එක කොහොමද බලාගන්නේ කියලා. ඉතින් අපිට ෆුල් ෂෝට් එකක් ඇති මේ දෙකෙන් එකක අපි බලමු. මේ දා අපිට මල්ටිමීටර මෙහෙම ටෙස්ට් පොඩ් එක තියලා මේක බලන්න පුළුවන්. මේක තමයි අපිට ෂෝට් එක තියෙන ඔයාලට පේනවා. මල්ටිමීටරේ තිබ්බම මේ හැම අග්‍රයක්ම ෂෝට් සම්පූර්ණ ෂෝට් පෙන්වන්නේ. ඉතින් අපි බලමු අනිත් එක තේ විදිහට තියලා මේක දුවනවා. මේක ෂෝට් නෑ. මේක හොඳ එකක් මේ වෙන්නේ. සම්පූර්ණ ලයින් ෂෝට් නෑ. ඉතින් මේක හොඳ එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ දෙකම රීප්ලේස් කරන්න. ඔයාලට මල්ටිමීටර නැත්නම් ඉතින් මම මේ අවස්ථාවේ මේ දෙකම රීප්ලේස් කරනවා. ඉතින් ඇත්තට මේක මේ මොඩල් එකම හොයාගන්න නැත්නම් මේක ගොඩක් දුරට සමාන වෙනවා. මේකේ MOSFET එක මෙන්න මේ මොඩල් එක. මේක IRF Z44N කියන එක. ඉතින් මේක ගොඩක් සුලභ එකක්. ඉතින් මේක ඕන ෂොප් එකකින් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙකක් රීප්ලේස් කරන්න. මොකද මේ මොඩල් එකම ඔයාලට හොයාගන්න බැරි වෙයි. ගොඩක් දුරට මේක තියෙන දෙක. ඉතින් අපි මේකට සමාන දෙකක් තමයි අපි දාන්න හදන්නේ. ඉතින් මම දෙකක්ම දාන්න. මේක එකයි පිච්චලා තියෙනවා. මම දෙකම දාන්න මේ වෙලාවේ. අපි මේක අග්‍ර දෙක කපා ගමු ගන්නට. ඉතින් අපිට පුළුවන් මේ කලින් විදිහට මේ දෙක අපේ බෝඩ් එකට දාගන්න. මම එකක් දාගත්ත අපි මේක පරිස්සමෙන් පාහ ගන්න ඕන. මොකද මේ බෝඩ් එකේ ගොඩක්ම අර මේ පාත් හයිය නැහැ. ඉතින් ටක් ගාලා කැඩෙන්න බලනවා. ඒක ගොඩක් අඳුරකම් දෙන්න.
ඉතින් හොඳවගෙන අපිට හොඳට පාස ගන්න පුළුවන්. හරි එකක් මම පාස කරලා අනිත් එකත් ඒ විදිහටම අපි පාස ගමු. හරි මම මේ විදිහට අපේ MOSFET දෙක මේකට තියලා පාස ගත්තා. ඉතින් මේක බලන්න මේක පොඩි මයිකා ප්ලේට් දෙකක් තියෙන. ඒක ඒ කියන්නේ මේක අපේ හීට් ට්‍රිපෙඩ් එකත් එක්ක නොගෑවෙන තමයි මේ මයිකා ප්ලේට් දෙක තියෙන. ඒක ගානට පොඩක් බලලා පාස ගන්න ඕන අපි. දැන් මේකේ එනේ අල්ල ගන්න මෙතන. ඉතින් මම ගොඩක්ම ෂුවර් එකෙන් මේක කරන්නේ මොකද මේ වැඩේ සාර්ථක නිසා. මොකද මෙතන තමයි ගොඩක්ම මේකේ අවුල එන්නේ. මොකද අපි දැක්ක දැන් අපි MOSFET එකකුත් ගිහිලා තියෙනවා. හරි අපි දැන් මේ පොඩක් පවර් ඔන් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා. කලින් විදිහට මම මෙතන ග්‍රවුන්ඩ් එකට ග්‍රවුන්ඩ් දෙන්නම්. ඉතින් මේ ලයින් ගැන කියන්න ඕනේ මේක 12 වෝල්ට් ධන ලයින් එක මේ ඍණ ලයින් එක. මේකට තමයි අපේ RAM ලයින් ARM ලයින් එක. ඒ කියන්නේ මේකෙන් තමයි සිග්නල් එකක් ආවම මේ ඇම්ප් එක ඔන් කරගන්නේ. ඒකට අපි ස්විච් එකක් සාමාන්‍යයෙන් දාලා නැත්නම් සෙටප් කරලා නම් වෙනම ලයින් එකක් එනවා මේකට. අපිට පේනවා දැන් මේක ෂෝට් ටැප් වෙන්නන්නේ නැහැ. මේ විදිහට මම මෙතන කනෙක්ට් කරගත්තා. හරි. බලමු. මේක වලට පේන රතු පාට බල්බ් එකක් තියෙන එකත් පත් වෙලා තියෙන්නේ. අපි දැන් මම මේකට ස්පීකර් එකක් ගෙනා පෙන්වන්න ඕන නිසා මම මෙතෙන්ට අපේ ස්පීකරේ සම්බන්ධ කරගන්නවා. මේකෙදි මේ පෙන්නක් ගහන්න පුළුවන් මොඩල් එක. මේක පෙන්නක් ගහන්නත් පුළුවන්. ඉතින් මම මේකට පෙන්නක් ගහලා පෙන්වන්නම්. පෙන් එක ප්ලග් කරලා පෙන් එක රීඩ් වෙනවා. තිබ්බ විදිහට හොඳටම වැඩ. අපේ වැඩේ සාර්ථකයි. ඒ කියන්නේ මේකේ MOSFET එක තමයි අවුලුද. ඉතින් මේ වගේ ඇම්ප් එකක් ඉතින් ඔයාලටත් මේ වගේ පොඩ බෞද්ධයක් එහෙම තියෙනවා නම් පොඩ හදලා බලන්න පුළුවන්. මොකද නැත්නම් ලොකු ගාණක් ගන්න මේ වගේ එකක් මේ වගේ දෙයක් රීප්ලේස් කරන්නත්. ඉතින් මම හිතනවා දෙයක් ඉගෙන ගන්න දෙයක් කියලා. ඉතින් අපේ channel එකේ ගොඩක් මේ වගේ විස්තර දාලා තියෙනවා, වීඩියෝස් දාලා තියෙනවා. අන්බොක්සින් වගේම සවුන්ඩ් සිස්ටම් වගේ එක ගොඩක් දේවල් අපි දෙනවා කියලා බලන්න channel එකට. ඒවා බුදුරස් මාලා නිර්මාණය කරන අපි ඒවල හදන ක්‍රම සහ ඒවල අවශ්‍ය බඩු වෙන ගන්න විදිහත් අපි දාලා දෙන දේවත් බලන්න. ඒවල links පල්ලා description එකේ දාලා දෙනවා. මේ උඩ tag වල බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා දෙයක් ඉගෙන ගන්න දී කියලා. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ ඉස්සරහට කරමු. ඉතින් අදත් අපි වීඩියෝත් එක දුන්නාට ඔයගොල්ලෝ සුබ දවසක්. අපි රැන්ඩම් ප්ලස් ඉස්සේ